මේ අපේ සිද්ධාර්ථ කුමාරයාට බෝසත්තුමාට කියන්නේ මව්මරා උපන් කුමරා. කියන්න වෙන්නේ මොකද්ද? මව්මරා උපන් කුමරා. දැන් මේ ගෝතමී දේවියට මහා මායාවක් සිද්ධ වුණා. මොකද්ද මේ මහා මායාව? සම්පූර්ණයෙන්ම ලෞතර බුද්ධත්වයට පත්වෙන දරුවෙක්ව බිහි කළ මවකට මින් මතු කිසිම දවසක ස්ත්‍රී ආත්මයක් ලැබෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම බෝධිසත්වයන් වහන්සේ බිහි කරලා සත් දිනකින් අභාවයටපත් වුණා නැත්නම් ස්වර්ගස්ත වුණා කියන වචනේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් දිව්‍ය ලෝකයට ගමන් කළා කියලා කියන්න පුළුවන්. 1881 බ්‍රිතාන්‍යයන් විසින් තමයි ලංකාවට ගේන්නේ. ගෙනල්ලා පළවෙනියෙන් හිටවපු සල්ගහ අපිට බෝඩ් එකකුත් එක දැක ගන්න තියෙනවා මේ පේරාදෙණිය උද්භිද උද්‍යානය. අන්න ගිහින් බලන්න මේ ගහ පළමු වතාවට ලංකාවට ගෙනාපු පළවෙනි ශාකය. එතකොට මේක මේ අවුරුදු 2000ක් විතර පරණ සල්ගහක් කියනවා. මේක අවුරුදු 60ක් විතර පරණ. එහෙම මං කියන්නේ ඇයි? මගේ පන්සලේ සල්ගහක් තියෙනවා මේ වගේ 3ක් විතර විශාල. මං ඒකේ පින්තූරයකුත් මේත් එක්ක ඔයගොල්ලන්ට පෙන්වන්න සලස්සන්නම්. ඒක එහෙනම් අවුරුදු 2000ක් නෙමෙයි 4000ක් කියලා කියන්න එපා. ඉතින් මේ සල් බොහොම වේගෙන් හැදෙනවා. මේක ශක්ති සම්පන්න ශාකයක් නෙමෙයි. ගහ ශක්ති සම්පන්නයි තනි කෙලින් හැදෙන්නේ. පල්ලෙහැ අතු නැහැ. එතකොට දැන් අර මහා මායා දේවියට අල්ලගන්න සල්ලත්තක් තියෙන්න එපා. මේකේ පල්ලෙහැ අතු නැහැ. තියෙන්නේ ඔය මල් වශයෙන් කඳ පුපුරලා එන මල් කිනිති. ඒවා තමයි තියෙන්නේ. ඒවා අල්ලගෙන නෙමෙයිනේ දරු ප්‍රසූතිය වෙලා තියෙන්නේ. එතකොට ලුම්බිනියේ ඒ ප්‍රදේශේ වටේම අර නියම සල් වර්ගයේ ගහ ඉන්දියාවේ තියෙන එක තියෙනවා. ඒක තේක ගහක් වගේ හොඳ කෙලින් යන ගහක්. ඒ වගේම ලස්සන කහපාට මල් පිපෙනවා කාලයකට. ඒකේ අතු පාතින් ධම්ම තියෙනවා. ඒ අතු අල්ල ගන්න පුළුවන්. ඒක අයිබෝවන් සුභාසිත සුභාවිත YouTube නාලිකාවේ අද අපි අලුත් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම අද අපි යන්නේ මේ බඹරගල රජමහා විහාරයට. මේ බඹරගල රජමහා විහාරය ගැන හුඟක් මතපල වෙලා තිබෙන්නේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වුණේ ලංකාවේ බඹරගල රජමහා විහාරය කියලා. ඉතින් ඒක ස්ථාන පරීක්ෂාවකුත් එක්කම කරලා ඇත්ත නැත්ත මොකක්ද කියලා මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කියලා දෙනවා. එහෙනම් අපි යමු ගිහිල්ලා බලමු මොකක්ද වෙලා තියෙන්නේ. විහාරස්ථානෙට යන මාර්ගයේ තමයි අපි ඉන්නේ. දෙපස ගෙවල් දොරවල් එහෙම තියෙන ජනාකීර්ණ ප්‍රදේශයක් මදක් ජනාකීර්ණ ප්‍රදේශයක තමයි පිහිටලා තියෙන්නේ. අද අපිත් එක්ක ආපු අය මම විතරක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඒ ආපු විද්වතුන් හඳුන්වා දීමක් සිදු කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. අපේ ස්වාමින් වහන්සේ පුරාවිද්‍යා විෂයෙන් ආචාර්ය උපාධියක් හදාරලා දැනට උසස් අධ්‍යාපනයෙහි විශ්වවිද්‍යාල සේවාවන්හි නියුක්ත වෙලා ඉන්න ආචාර්ය උල්පතගම අමිත රතන ස්වාමින් වහන්සේ. උන්වහන්සේ ඉතින් විශේෂයෙන් වාස්තු විද්‍යාව, කලාව, චිත්‍ර පිළිබඳව විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් පුරාවිද්‍යා විෂය සම්බන්ධයෙන්. ඒ වගේම ඊළඟට ඉන්නේ කසුන් මහේසාන් මහත්මයා. එතුමා ඉතිහාසය පිළිබඳ විශේෂ උපාධිධාරියෙක් කොළඹ විශ්වවිද්‍යාලයේ. විවිධ ව්‍යාපෘතිවල එංගලන්තයේ විශ්වවිද්‍යාලවල විවිධ ව්‍යාපෘතිවල කොටස්කරුවෙක් හැටියට ක්‍රියා කරනවා. අද දවසේ ඉතින් මාත් එක්ක මම මේ විද්වතුන් එකතු කරගත්තා අපේ වැඩසටහනට සුභාවිත YouTube නාලිකාවෙහි බඹරගල පිළිබඳ අනාවරණයෙහි වැඩසටහනට මම එකතු කරගත්තා. ඒ අයගේ දැනුමත් එකතු කරගෙන මේ පැහැදිලි කිරීම සිදු කරන්න. ඉතින් මම ඇත්තටම උන්වහන්සේටත් එවැගේම කසුන් මහේසාන් මහත්මයාටත් වීඩියෝ කටයුතු සිදු කරන අසෙන් සඳරුවන් මහත්මයාටත් ස්තුතිවන්ත වෙනවා මේ කටයුත්ත සිදු කර ගන්නට දායක වීම පිළිබඳව. මේ බඹරගල රජමහා විහාරයට ඇතුල් වෙන ගමන් ඉන්නේ. ඉතින් පඩිපෙළක් තියෙනවා කන්දට යන්න තියෙන්නේ. අපි ගිහිල්ලා ඉස්සෙල්ලා සම්ප්‍රදාය අනුකූලව විහාරස්ථානයේ නායක හඳුරත් හම්බෙලා කතා කරලා බලමු. කියන පළවෙනි සෙල්ලිපිය මේ විහාර මන්දිරයේ එක්කම තමයි තියෙන්නේ. ඒකේ තියෙන්නේ ඇත්තටම මේක වහලට ටිකක් වැහිලා තියෙන්නේ. ලකර් ගාලා තියෙනවා කවුරු හරි ඒක ලොකු
අපරාධයක්. ඒ ලැකර් ගාපු නිසා අපිට ඒකේ නියම ස්වරූපේ පේන්නේ නැතුව අකුරු වල විශේෂතාවයක් එහෙම නැත්නම් අකුරු වල විරූපතාවයකුත් ඇති කරලා තියෙනවා. මේකේ තියෙන්නේ වමේ සිට දකුණට පොච්චනි රජ නගයහ ජය බමන කොජර ජිතය උපසික දතය ලෙනේ කියලා. එතකොට මෙතන ජිතය කියන තැන ඉඳන් යන්න පයන්නක් බවට පත් කරලා තියෙනවා. එතකොට පයන්න පේන්නම නැහැ. උපසික කියන එක නම් පේන්න තියෙනවා. සියන්න පේන්න තියෙනවා. සියන්නේ කෑල්ලක් ගයන්න වගේ විදිහට හදලා තියෙන්නේ. දතය ලෙනේ කියලා තියෙන. එතකොට මේකේ තියෙන්නේ ඇත්තටම පොචනි රජ නගය ජය බමන කොජර ජිතය උපසික දතය ලෙනේ කියලා. ප්‍රාචීන දේශයේ රජතුමා වූ නාග නැමැති රජතුමා වූ එතුමාගේ භාර්යාව වූ බ්‍රාහ්මණ කොජරගේ දුව. එයාගේ නම උපාසිකා දත්තා. එයා කරපු ලෙන තමයි මේ වශයෙන් තියෙන්නේ. බ්‍රාහ්මණ කොජර කියලා කෙනෙක් මේ ප්‍රදේශයේ වාසය කළ බව මේකෙන් කියවෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ බ්‍රාහ්මණ කියන වචනේ බමන කියන වචනයෙන් යුක්ත ශිලාලේඛන මීට අමතරව තවත් අපිට හමු වෙනවා. මේක මදක් නවීන යුගයට අයිති බුද්ධ රූපයක් මේ ඉන්නේ. මේක නුවර යුගයටත් පසු කාලීනව සකස් කරන ලද විහාර මන්දිරයක්. මේ විහාර මන්දිරයේ සිවිලිමෙත් ඒ කියන්නේ ගල්තලාවේ සිතුවම් කරලා තියෙනවා. සාමාන්‍ය පිටු සිතුවම් කලාව තමයි පේන්න තියෙන්නේ. විශේෂයක් දකින්න ලැබෙන්නේ නැහැ. බඹරගල විහාරයේ ඉදිරියට පඩිපෙළ නැගගෙන යනවා. ඉතින් මේකේ ලෙන් තියෙනවා 79ක්. ඒ ලෙන් අතර ශිලාලේඛන තියෙන ලෙන් 4ක් තියෙන බව වාර්තා වෙලා තියෙනවා. ඒ ශිලාලේඛන ටිකත් බලාගෙන අනෙකුත් තොරතුරුත් බලාගන්න තමයි යන්නේ. ලිපිය ඒකත් ඇත්තටම ලොකු විනාශයක් වෙලා තියෙනවා. ඒක මේ කිසිවෙක් විසින් ලැකර් ගාලා තියෙනවා. ඉතින් ඒක නිසා හරියට පේන්නේ නැහැ. මේකේ තියෙන්නේ පරුමක අනුරදස ධනේ සිල පසදේ සගයේ කියලා. පරුමකවරයෙකු අනුරදගේ දානය ශිලා ප්‍රාසාදය සංඝයාට දුන්නා කියලා. ඉතින් මේ ශිලා ප්‍රාසාදය කියලා කියන්නේ මේ ගුහාව තමයි. ඒක ටිකක් ලොකු ගුහාවක්. දැන් ඒක විහාර මන්දිරයක් බවට පත් කරලා තියෙන්නේ. ඒකට තමයි ශිලා ප්‍රාසාදය කියලා කිව්වේ. දැන් අර පනුජම්බු කල්ලිය මේකට කියන්නේ මේ ලොකු ප්‍රාසාදයක් මේකේ තියෙනවා කියලා. ඉතින් එහෙම ප්‍රාසාද නැහැ ගල් ඇතුලේ. මේක තමයි ශිලා ප්‍රාසාදය කියලා කිව්වේ. ඒ වගේම මෙතන තියෙනවා මේ කුඩා ජලයේ තියෙන කුඩා පොකුණක් කියලා ඒගොල්ලෝ කියන්නේ. මේක ඇත්තටම පොකුණ කියන්නේ ගල් වලක් පොකුණක් බවට පත් වෙනවා කොහොමත්. ඉතින් මේකේ වතුර හින්දෙන්නේ නැහැ කියලා ඇත්ත. වහින කාලේට ඕකේ වතුර උතුරලත් යනවා ඇති. මොකද ගල් ලස්සෙන් රූටාගෙන එන ජලය උතුරගෙන යනවා. මේක පදනම් කරගෙන අර ධර්මයේ විකෘති කරන කල්ලියක් ඉන්නවනේ මීරිගම පරම නිබ්බාන කියලා. ඒකේ මේ අරිය විමුක්ති කියලා මේ බොහොම පොඩි උන්නාන්සේ කෙනෙක් ඇවිල්ලා මෙතන ලොකු අටුවාවේ තියෙන විස්තරයකුත් තරම් ඒකට ගලපනවා මම දැක්කා. මේක එහෙම ගලපන්න දෙයක් ඇත්තේ නැහැ. මේක සාමාන්‍ය මෙහෙම මේක විලක් නෙමෙයි. විලක් ගැන තමයි අටුවාවේ තියෙන්නේ. මේක විලක් නෙමෙයි. ගලේ තියෙන පොඩි පොකුණකුත් නෙවෙයි. ගලේ තියෙන පොඩි ජල මූලාශ්‍රයක්. ඔය වගේ හිස් තියෙන තැන්වල වතුර පිරෙනවා. ඉතින් ඒක මේ සොයන්ජාත විලක් කියලා අර බුද්ධ චරිතයේ තියෙන කරුණොත් එක්ක අදාළ කරගෙන මහ ලොකු දේශනාවක් කරනවා මම දැකලා තියෙනවා. ඒවා ඉතින් ශාස්ත්‍රීය වශයෙන් හෝ පුරාවිද්‍යාත්මකව හෝ ස්වාභාවික විද්‍යාත්මකව හෝ එහෙම නැත්නම් මේ ගල්වල ඇතිවීම නැතිවීම සාමාන්‍යයෙන් ගලක් ආග්නේය පාෂාණ අවසාදිත පාෂාණ වශයෙන් මේවා ආග්නේය පාෂාණනේ. එතකොට ඒ වගේ හැදුනහම මේ වගේ හිදස් තැන්වල වතුර පිරෙන එක ස්වභාවයක්.
ඒවා පදනම් කරගෙන මේ විලක් කතා කරන එක නැත්තම් පොකුණක් කතා කරන එක ඊටාම මෝඩකමක්. මම දැක්ක හැම මෝඩ මත ගෙනියනවා. ඒකත් පොඩ්ඩක් මතක් කරන්න ඕනේ මෙතන. ඊළඟට අපි යනවා මේ විහාර මන්දිරයේ ඇතුළට. මේකේ තියෙනවා මේ නුවර යුගයනේ. නුවර යුගයට අයිති සඳකඩ පහනක්. ඒක අර අනුරාධපුර යුගයේ ඉඳන් එන සඳකඩ පහන නෙමෙයි. මේ නුවර යුගයට එනකොට සම්පූර්ණ හඳම දැක්කුවා. හඳ පළුවයිනේ. අඩ චන්දක පාසානනේ කිව්වේ. දැන් මේක අඩ චන්ද නෙමෙයි පූර්ණ චන්දක පාසාන. විහාර මන්දිරය ඇතුළට යන්නේ මේක බොහොම දැකුම් කළු විහාරයක්. ඔව් මේකේ තියෙන පාත්‍රයක්. මේක කොච්චර පරණද? ඔව්. සාල් මංගල්‍යයට ගන්න එක. ඔව්. ඔව් ඒ වගේ සහල් මංගල්‍යයට හදපු පාත්‍රයක්. මෙතන මේ ගල් කණු එහෙම තිබිලා මේක කලින් මේ ප්‍රාසාදයක් වගේ ලොකු ගුහාවක් හින්දා ශිලාපසදේ කියලා කිව්වේ ඒකයි. ශිලා ප්‍රාසාදේ එහෙම නැතුව අර අරිය විමුක්ති කියලා මේ බේගල් කාර්යය කියන විදිහ එකක් නෙමෙයි. මේ ශිලා ප්‍රාසාදයේ මේ ගල් ගුහාවට තමයි. ඒකේ නම තමයි ශිලාපසදේ කියලා කිව්වේ. එහෙම නැතුව ගල් ඇතුලේ බිල්ඩින් නැහැ. ගල් ඇතුලේ බිල්ඩින් හදාගෙන ඉන්න බෑනේ. ලයිටින් ඇන්ඩ් වෙන්ටිලේෂන් නැහැ. එතකොට හුස්ම ගන්න බෑ. ආලෝකේ නැහැ. එහෙම නිකන් කබරයෝ වගේ එහෙම නැත්නම් මුගටියෝ වගේ හාමුදුරුවෝ වාසය කළේ නැහැ. ගුහාවල් වල හොඳට හදාගෙන තමයි උන්වහන්සේලා වාසය කළේ. ඉතින් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕන. මොකද ඒ වගේ මත ගෙනිහින් තියෙන නිසා. අපි යමු ඇතුළට. විහාර මන්දිරේ ඇතුළට. අර කැටේ මේකෙත් තියෙන මේ විහාර මන්දිරයේ තියෙන ප්‍රතිමා දැක්ක ගමන් කියන්න පුළුවන් අපිට මේ නුවර යුගයේ අවසන් භාගයට අයිති කියලා. නුවර යුගයේ අවසන් කාල පරිච්ඡේදය තුළ ඇති කරපු ඉදි කරපු ප්‍රතිමා මේ උඩින් තියෙනවා බුදුහාමුදුරන්ගේ රූප. මේක අනන්ත බුද්ධ සංකල්පය නිසා ආවේ. දිගටම බුදු පිළිමම අඳින්න පටන් ගත්තා නුවර යුගයේ. ඒවා තමයි මේ තියෙන්නේ. හැම එකක්ම බුදු පිළිමමයි. ඒ බිත්ති සැරසිල්ල, සිවිලින් සැරසිල්ල මේ ඒ විදිහට කරන සිරිතක් නුවර යුගයේ තියෙනවා. අර නාරිලතා රූපේ. තව තියෙනවා වැදගත් රූපයක් අපිට බලන්න. දැන් අපි ඉන්නේ මේ ඇත්තටම මේ බුද්ධ මන්දිරයේ තවත් කුටියක. මේ කුටිය දෙකට බෙදලා තමයි හදලා තියෙන්නේ. ඒක ඇත්තටම ගල් වලින් තියෙන වෙනස්කම් අනුව ඒකයි මේකට ප්‍රාසාදයක් කිව්වේ. දෙපැත්තෙන් යන්න පුළුවන්. මේකේ තියෙනවා විශේෂ කැටයමක් කියලා ඔය කවුරුත් පෙන්නන. මේක ඇත්තටම විශේෂ නෑ. නාරිලතා කැටයම. මේක හොඳට ගන්නමු. නාරිලතා කැටයම. ඉතින් මේ නාරිලතා කැටයමින් අර පණජම්බු කල්ලිය කට්ටිය කියනවා මේක වැදු මොකද්ද මේකට කියන්නේ වැදු ලෙනනේ. වැදු ලෙන. සිද්ධාර්ථ කුමාරයා බිහි කරපු ලෙන මෙතනයි කියලා. ඉතින් ඒක පෙන්වන්නලු මේ නාරිලතා කැටයම ඇදලා තියන්නේ. මේගොල්ලෝ කියන්නේ ඒක ප්‍රදර්ශනය කළා මූණෙන් මේ අමාරු ස්වරූපයක් පෙන්නනවා. උඩුකය නිරුවත්. ඒ වගේම ඒ නිසා මෙතෙන්ට ආපු සමහර අය වීඩියෝ වල දාලා තියෙනවා මම දැක්කා. ඒ නිසා මෙතන තමයි මේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිද්ධ වුණේ කියලා. ඇත්තටම එහෙම එකක් නෙමෙයි. මේක මේ නාරිලතා කැටයම මේවා හැමතැනම තියෙනවා. මෙහෙ විතරක් නෙමෙයි. සමන්තකූට වර්ණාවේ තියෙනවා නාරි කුසුමේසු කියලා පාලි භාෂාවෙන් නාරිලතා කැටයම ගැන ක්‍රිස්තු වර්ෂ 950 වගේ ලියවිච්ච එකක්. පූජාවලියේ තියෙනවා නාරිලතා කියලා. ඒක ලියවිලා තියෙන 1266 වගේ. පරිවි සංදේශයේ තියෙනවා සියවෙස් උපුල් මල් කියලා. 1430 වගේ ලියප එකක්. කාව්‍යශේඛරයේ තියෙනවා නාරි උපුල් කියලා. 1449 ලියප එකක්. සුභාසිතයේ තියෙනවා ලියතඹරා කියලා. ඒක තමයි සින්දුවකට අරගෙන තියෙන්නේ. ලියතඹරා කියන්නේ නාරිලතා රූපේටම තමයි. ඒ වගේම කහකුරුළු සංදේශයේත් නාරිලතා කියන නම දක්නට ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ නාරිලතා කැටයම කියන්නේ ඒක. එහෙම නැතුව මේ බුදු සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය මෙතන සිද්ධ වුණා කියලා ඒකට සාධකයක් විදිහට මේ නාරිලතා කැටයම කිසි ලෙසකින් ගන්න බෑ. විහාර චිත්‍ර කර්මාන්තය පිළිබඳ
අල්ප මාත්‍ර හෝ දැනුමක් ඇති කෙනෙක් මේ පිළිබඳව නම් කියන්නේ නැහැ. මේක කැටයමක් විදිහට තමයි පිළිගන්නේ. මේ නාරිලතා කැටයම විවිධ ස්වරූපයෙන් මේ විදිහට දකින්න ලැබෙනවා. මීට වඩා සංකීර්ණ ඒවාක් තියෙනවා. මීට වඩා සංකීර්ණ අඩු ඒවාක් තියෙනවා. ඉතින් මේක මේ බිත්තියේ හැටියට තමයි බිත්තියේ තියෙන ඉඩහසර පාවිච්චි කරලා තමයි ඒක ඇඳලා තියෙන්නේ. මේක පැහැදිලිවම කියන්න ඕනේ මෙතන සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සම්බන්ධ කිසිදු දෙයක් මේ නාරිලතා කැටයමෙන් හෙළි වෙන්නේ නැහැ කියලා. දැන් අපි යන්නේ ඉදසල ගුහාව බලන්නනේ. එතකොට මේක ගමන් කරන්න තියෙන්නේ සාමාන්‍යයෙන් මේ වනාන්තරයක් ඇතුලේ. ඉතින් ස්වාභාවික ගස් කොළන් සහ වැල් වලින් එතී ගිය පරිසරයක තමයි යන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් මහන්සිය දැනෙනවා. නමුත් මහන්සිය ටිකක් අඩුයි. සිසිල් ගතියක් තියෙන හින්දා. ඉතින් ඒ වගේ පරිසරයක තමයි ඒ ගල් ගුහාවට අපිට යන්න තියෙන්නේ. ඒ ගුහාව තමයි අපි දැන් ගමන් කරමින් ඉන්නේ. යා. ඒත් එක්කම අපි ඉබේම වගේ මේ කන්දටත් නැගෙනවා. ඉතින් ඒකත් එක්කම කන්දේ අපි මුලින් කිව්වා ගල් ගුහා 79ක් තියෙනවා කියලා. ඒකෙන් ශිලාලිපි තියෙන්නේ 4යි. ඒකෙන් 2ක් අපි දැන් කියෙව්වා. අපි ශිලාලේඛන 2ක් කියෙව්වා. ඉද්දසල ගුහාවේ තව එකක් තියෙන අනිත් ශිලාලේඛනේ කොහෙද තියෙන්නේ? උඩ හරි. අපි ඒ ටික ඔක්කොටම යනවාද? ඉද්දසල ගුහාවට යන පාරේ ඉන්නේ. ඉතින් මේ ඉන්ද්‍රසාල ගුහාව කියලා හැමතැනම බෝඩ් නම් ගහලා තියෙනවා. එතෙන්ට ගිහින් ඉන්ද්‍රසාල ගුහාව ගැන කතා කරමු. හැබැයි මේ ගමන බොහොම චිත්තාකර්ෂණීයයි. ගස් කොළන් වලින් වැටිච්ච කඳු ගැටයක් නැගගෙන යන්න තියෙන්නේ. ඉතින් බොහොම චිත්තාකර්ෂණීය විදිහට පිහිටවලා තියෙනවා. ඉතින් මං හිතන්නේ වැහි කාලයක් නොවුනහම වඩා හොඳයි. වැහි කාලයක් වුණොත් මේ වගේ අනිවාර්යෙන් කුණ්ඩල්ල එහෙමත් ඉන්න පුළුවන්. අපි දැන් ඉන්ද්‍රසාල ගුහාවට යනවා. එම නවීනව ඉන්ද්‍රසාල ගුහාව කියලා කොටලක් තියෙනවා. පළකයක්. ඒක අලුතෙන් හදපු එකක්. දැන් මේකේ අපි සෙල්ලිපියේ බලමු. මේක බොහොම කතාවට ලක් වෙච්ච එකක්. ඉද්දසල ගුහ සගස කියලා තමයි තියෙන්නේ. ඉන්ද්‍රසාල ගුහාව සංඝයාටය කියලා තමයි ඕකේ තේරුම. කටාරම් දෙකක් තියෙනවා. පළවෙනි කටාරමේ වතුර ටිකක් සූරගෙන ආවොත් දෙවෙනි එකෙන් බේරෙනවා. ඉතින් නිවස්නයක් සඳහා හොඳ ගුහාවක්. සෙල්ලිපියේ ලියලා තියෙන්නේ වැරදිලා. දකුණේ සිට වමේ සිට දකුණට. අපි ලියන්නේ දකුණේ සිට වමටනේ. අනිත් සෙල්ලිපි දෙකම තිබ්බේ දකුණේ සිට වමට. මේක වමේ සිට දකුණට. ඉද්දසල ගුහ සගස කියලා. මේකේ පැහැදිලිවම මේ ගැන ප්‍රසාද් පොන්සේකා මහත්මයා රොයල් ඒසියාටික් සොසයිටි එකේ 2009 සංගරාවකට ලිපියක් ලියලා තියෙනවා. මේවා සිද්ධ වුණේ ස්ටෙන්සිල් භාවිතයෙන් කියලා. ඒ කාලේ ඒක වැරදි අනිත් පැත්තට තියලා ගහපු හින්දා තමයි මෙහෙම උනේ කියලා සාධක සහිතව ඔප්පු කරලා තියෙනවා. උතුරු සෙමිටික් අක්ෂරවලට අනුව ලංකාවේ අකුරු ලියන්න පටන් ගත්තා කියලා සෙමිටික් සම්භවයක් ගැන සාකච්ඡා කරපු එකකුත් තියෙනවා. ඒක දිගට පැවතිච්ච සාකච්ඡාවක්. මේ දකුණේ සිට වමට සටහන් වෙච්ච සෙල්ලිපි 50ක් 60ක් ලංකාවේ තියෙනවා. දෙපැත්තටම ලියපු ඒවාක් තියෙනවා. අපි ඒවට කියනවා බූස්ට් පීඩන් ස්ටයිල් කියලා සර්පිලාකාර ක්‍රමයට ලියපුවා. ඒ ಜಾති දෙකම අපිට හම්බ වෙනවා. ඒ ඔක්කොම වැරදිලා ලියවෙච්ච ඒවා. ඒ වගේම අකුරු වැරදිලා ලියවෙච්ච ඒවාක් තියෙනවා. එක අකුරකට ස්ටෙන්සිල් දෙකක් තිබිච්ච බවත් සාකච්ඡා කරනවා ප්‍රසාද් පොන්සේකා. ඒ වගේම අකුරු මුළු ශිලාලේඛනයකටම ස්ටෙන්සිල් එක පාවිච්චි කරපු එකට තනි එකක් වශයෙන් පාවිච්චි කරපු මේ වගේ කුඩා ඒවාට එහෙමත් සාකච්ඡා කරනවා. ඉතින් මේක එහෙම එකක්. මම එක දවසක කියලා දෙන්නම් මේ ඔය දකුණේ සිට වමට සහ වමේ සිට දකුණට දෙපැත්තටම ලියවිච්ච සෙල්ලිපි වල වැරදි සහ ඒවා එහෙම උනේ ඇයි කියලා මේ වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගෙන එන්නම්. දැනට මතක තියාගන්න මේක වැරදිලා ලියවිච්ච එකක්. වමේ සිට දකුණට ලියන අපි
දකුණේ සිට වමට තමයි මේක සටහන් කරලා තියෙන්නේ. ඉතින් දෙවෙනි කාරණයට මම එනවා මේක ඉදසල ගුහ කියන්නේ ඉන්ද්‍රසාල ගුහාවනේ. ඉතින් ලංකාවේ තව ඉන්ද්‍රසාල ගුහාවල් 3ක් තියෙනවා. දෙකක් තියෙනවා රජගල. අනික මේක තවත් එකක් තියෙනවා කියලා කියනවා හොයාගෙන අපි 4ක් තියෙනවා කියමුකෝ. ඒ 4 මේ ඉන්ද්‍රසාල ගුහා කියලා තමයි තියෙන්නේ. සක්කපඤ්ඤ සූත්‍රයේ ඉන්ද්‍රයා කියන්නේ සක්‍රයාට බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රයක් තියෙනවා සක්කපඤ්ඤ සූත්‍රය කියලා. ඒකේ තියෙනවා පාචීනතෝ රාජගහස්ස අම්බසණ්ඩන්නාම බ්‍රාහ්මණ ගාමෝ තස්සුත්තරතෝ වේදියකේ පබ්බතේ ඉන්දසාල ගුහායන් කියලා. එතකොට රජගහ නුවරට නැගෙනහිරින් තමයි අම්බසණ්ඩ නාම බ්‍රාහ්මණ ග්‍රාමෝ කියලා කියන්නේ අම්බසණ්ඩ නම් බ්‍රාහ්මණ ගමක් තිබිලා තියෙනවා. දැන් මෙතන බුද්ධෝත්පත්තිය සිදු වුණා කියන්නේ මේගොල්ලෝ ගන්න එක සාධකයක් තමයි අතන අර අපි මුලින් බැලුවානේ අර වැදූලෙන කියලා මේ කාලේ ඒක නිවැරදි ව්‍යවහාරයක් නෙමෙයි. නමුත් මම ඒ නමම කියන්නම්. හැබැයි මම පිළියන්න ගන්න නිසා නෙමෙයි ඒක එහෙම කියන්නේ. ඒක වැදූලෙනක් නෙමෙයි. නමුත් අන්නේ කියන ලෙනේ තියෙනවනේ ශිලාලේඛනයක්. ඒකේ එකක තියෙනවනේ බමන කියලා. එතකොට බ්‍රාහ්මණ. අන්නේ බ්‍රාහ්මණ ග්‍රාමයේ මේ ඉන්දසාල ගුහාවත් එක්ක සම්බන්ධ කරලා අම්බසණ්ඩා නාම බ්‍රාහ්මණ ගාමෝ කියන එක අම්බසණ්ඩ නම් බ්‍රාහ්මණ ගම කියන්නේ මේකයි කියලා වැරදි ව්‍යවහාරයකට හඳුන්වලා දෙන පිරිසක් ඉන්නවා. මම ඒගොල්ලන්ට ඉතින් කවදාවත් හඳුන්වන්නේ පණුජම්බුව කියලානේ. අන්න ඒ කට්ටිය. නමුත් මේකේ එහෙම සිද්ධියක් සිද්ධ වෙලා නැහැ. තස්සුත්තරතෝ වේදියේකේ පබ්බතේ. ඒකට අම්බසණ්ඩ නම් බ්‍රාහ්මණ ගමට උතුරෙන් තමයි වේදියේක පර්වතය තියෙන්නේ. ඒකේ තමයි ඉන්ද්‍රසාල ගුහාව තියෙන්නේ කියලා කියනවා. ඕක ඉන්දියාවේ හොඳටම තියෙනවා. ලංකාවේ නම් එහෙම ඉන්ද්‍රසාල නෙමෙයි. අර ලංකාවේ ගුහා 4ක්ම තියෙනවානේ. ඒ ගුහා 4න් කෝකද කියලා මම ඒ අයට කියන්න කියලා කිව්වා මාත් එක්ක වාදයට ආපු අවස්ථාවල. මෙතන තියෙන මේ බඹරගල තියෙන ඉන්ද්‍රසාල ගුහාවද රජගල තියෙන එකද වෙන කොහෙවත් තියෙන එකද කෝකද ඇත්ත ඉන්ද්‍රසාල ගුහාව කියන්න. එහෙම නැත්තම් අනිත් ඒවා ප්‍රතික්ෂේප කරනවා නම් ඒකට හේතු කියන්න මේක විතරක් ඉන්ද්‍රසාල ගුහාව කියනවා නම් සක්කපඤ්ඤ සූත්‍රය දේශනා කරපු මේකට හේතු කියන්න කියලා. කවුරුත් එහෙම සාකච්ඡා කරන්න එන්නේ නැහැ. නිකම් මත කියනවා විතරයි. ඉතින් මේක ඉන්ද්‍රසාල ගුහාව කියන්නේ මේ ගුහාවේ නම ඇත්තටම. ඒක ඉන්දියාවේ ඒ කාලේ තිබ්බ නම් විවිධ විදිහට ලංකාවේ මිනිස්සු පාවිච්චි කරලා ගුහා නම් කළා. ඒක තමයි මෙතන කියන්න තියෙන්නේ. ඒ නිසා මෙතනින් සක්කපඤ්ඤ සූත්‍රය දේශනා කළා කියන එක සනාථ වෙන්නෙත් නැහැ. දැන් අනිත් එක තමයි තවත් කාරණයක්. ඉන්ද්‍රසාල ගුහ ළඟම දැන් මෙතන මේ අර පණුජම්බු කල්ලි කීපයක් ඉන්නවනේ. ඒකෙන් එක කට්ටියක් කියන්නේ මේ ඒ කට්ටියට ඉස්සර කිව්වේ හෙළබොදු කල්ලිය කියලා. ඉතින් ඒ වචනේ හරියන්නේ නැහැ. පණුජම්බු කියන එක මමනේ හැදුවේ. ඉතින් මම ඒකෙන් අමතනවා. කාටවත් අගෞරව පිණිස නෙමෙයි. ඒක තමයි හොඳ වචනේ. ඒගොල්ලෝ කියනවා මේ ඉන්ද්‍රසාල ගුහාව මෙතන තිබුණා කියලා සමහර කට්ටියක්. එහෙම වුණොත් මගදේ තමයි ඉන්ද්‍රසාල ගුහාව තියෙන්න ඕනේ. එතකොට තව කට්ටියක්ම කියනවා මේ මෙතන තමයි සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිද්ධ වුණේ කියලා. එතකොට ලුම්බිනියේ තියෙන්න ඕනේ නේපාලේ. ඒක තියෙන්න ඕනේ කෝසල ජනපදේ. බුදුහාමුදුරන්ගේ බුද්ධ චරිතය තියෙන හැටියට. දැන් හරි ප්‍රශ්නයක් මෙතන. කට්ටියක් කියන්නේ මේක කෝසල ජනපදයේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සිදු වුණු ලුම්බිනිය. තව කට්ටියක් කියනවා නෑ ඒක නෑ ඒක එහෙම නෑ. මේක මගදේ තිබ්බ ඉන්ද්‍රසාල ගුහාව තමයි මගදේ තමයි මේ තියෙන්නේ කියලා. ඒ නිසා පැහැදිලි ඒගොල්ලෝ අතරත් සමාන අදහසක් නැහැ. මේවා මේ මතගොනු කරා විතරයි. ඒවා භූගෝල විද්‍යාත්මකව ගැලපෙනවද? පරිසරයත් එක්ක ගැලපෙනවද? ඒ වගේම ගංගා වල් එක ගැලපෙනවද? මම්මාවත් එක්ක ගැලපෙනවද? රටත් එක්ක ගැලපෙනවද කියලා කිසිවක් සලකා බලලා නැහැ. ඒ නිසා මම කියන්න කැමති මේ පණුජම්බු කල්ලිය හුඟක් වරද්දලා තියෙනවා. හැමතැනම මේ වැරදි මතය තමයි ගෙනihin තියෙන්නේ. දැන් මෙතන පරස්පර විරෝධතාවයක් තියෙනවා. මගධය සහ කෝසලයේ තියෙන ස්ථාන දෙකක් බුද්ධෝත්පත්තියට සම්බන්ධ බුද්ධ චරිතයට සම්බන්ධ ඇත්තටම සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සහ සක්කපඤ්ඤ සූත්‍රය කියන ඒ දෙකම මෙතන තියෙනවා කියලා කියනවා. ඒක කිසි ලෙසකින් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා ඒවා සම්පූර්ණයෙන් බැහැර කරන්න ඕනේ. කිසිදු සත්‍යක් නැහැ මේ වගේ. ඒක පැහැදිලි කරලා දෙන්න තමයි මම මෙතෙන්ට ඇවිල්ලාම මේ කතාව කියන්නේ. ඒ නිසා කරුණා කරලා මම මේ කියන වගේ ශාස්ත්‍රීය වශයෙන් සහ
තර්කානුකූලව තියෙන කරුණු ගැන අවධානය යොමු කරන්න කියලා ඔයගොල්ලන්ට කියනවා. සුභාසිත සුභාවිත YouTube නාලිකාව බලන හැමෝටම මම මේවා නිකන් කියන්නේ මං කියන්නේ හේතු සාධක සහිතව. හරි. එහෙමනම් දැන් අපි සිතුවම් ලෙන කියලා තව සිතුවම් තියෙන ලෙනක් තියෙනවා. ඒක බලන්න යමු. අපි දැන් ඇවිල්ලා ඉන්නේ බඹලගල රජමහා විහාරයේ මේ ස්ථානයේ සිතුවම් ලෙන කියන තැන හඳුන්වන තැන. විශේෂයෙන්ම මේ ස්ථානයේ ඇත්තටම සිතුවම් ලෙන කියලා කිව්වට ලොකු සිතුවමක් නැහැ. තියෙන්නේ මේ ස්ථානයේ ගල් ගුහාවේ පෘෂ්ඨය මත අඳින ලද වියන තමයි ඔය සිතුවම් ලෙන කියන නමින් හඳුන්වන්නේ. ඇත්තටම දැන් අපි මෙතෙක් කල නිරීක්ෂණය කළා මේ ස්ථානය තුළ තියෙන සිතුවම් පිළිබඳව. ඒ හැම සිතුවමක්ම අපිට අධ්‍යයනය කිරීමේදී දකින්න ලැබෙන්නේ විශේෂයෙන් මේ මහනුවරගේට අයිති චිත්‍ර තමයි බොහෝමයක් මේ ස්ථානය තුළ දකින්න ලැබෙන්නේ. පැරණිම සාධක හැටියට අපිට ශිලාලේඛන හම්බ වුණත් යුග කිහිපයක් නියෝජනය වෙනවා. ඒ අතරත බහුලවම සාධක දකින්න ලැබෙන්නේ මහනුවරගේට අදාළ ඒවා. ඒ වගේම අපි විහාරයේ ලෙනට ගියා. ඒ අවස්ථාවේ ඒ ස්ථානයේ සියලුම චිත්‍ර අපිට දකින්න ලැබෙන්නේ මහනුවරගේට අදාළ ඒවා පේකඩ ක්‍රමයට ඇඳලා තියෙන චිත්‍ර. එතකොට ඒ හැම චිත්‍රයක්ම අපි එකින් එක නිරීක්ෂණය කළා. ඒවා සියල්ලම නුවරගේට අදාළ චිත්‍ර තමයි තියෙන්නේ. ඒ වගේම මේගොල්ලෝ මේ ඉදිරිපත් කරන මතවල කිසිදු නිවැරදි බවක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒවා සියල්ලම ඒගොල්ලොන්ගේ හිතලු සහ ඒගොල්ලොන්ට මේ කරුණු දක්වන්න ගත්ත වැරදි මත හැටියටයි අපි දකින්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි දැක්කා වැදුගේ කියන තැන ස්ථානයේ නිර්මාණය කරලා තියෙන ඒ සියලුම චිත්‍ර, ඒ වගේම සිතුවම්, ඒ වගේම ප්‍රතිමා, විශේෂයෙන්ම බුද්ධ ප්‍රතිමා ආදී ගත්තාම ඒවා සියල්ලම නුවරගේට අදාළ සාධක තමයි තියෙන්නේ. ඒවා තුල ඔය කියන පැරණි බවක් අපි දකින්නේ නැහැ. විශේෂයෙන් පුරාවිද්‍යාත්මකවත් ඒ වගේම ඒ සාධක සියල්ලම අධ්‍යයනය කරලා තමයි මේ කාර්ය මේ අවස්ථාවේ සිද්ධ කරන්නේ. මේ ස්ථානයේ මේ සිතුවම් ලෙන කියලා කිව්වට මේ ස්ථානයේ තියෙන්නේ ලෙන මත අඳින ලද පෘෂ්ඨය මත අඳින ලද වියනක් තමයි තියෙන්නේ. ඒක තුලත් රටා කිහිපයක් තියෙනවා. නමුත් ඒක ඇතුලේ වෙනත් කිසිදු සාධක අපිට දකින්න පුළුවන් කමක් නැහැ. අපි දැන් ඉන්නේ මේ බඹරගල තවත් වැදගත් ශිලාලේඛනයක් තියෙන තැන. එතන ඇත්තටම පළයක් බාලා ගේකුත් හදලා තියෙනවා. නමුත් ශිලාලේඛනේ හොඳටම පේන්න තියෙනවා. ඒකෙත් නම් ලැකර් එහෙම ගාලා තියෙනවා. ඊටාම වැරදි වැඩක්. මේ ලැකර් ගෑවේ කවුද කියලා හොයන්න ඕනේ. ලැකර් ගාලා ලොකුවට කියවන අයත් ඉන්නවා. මේක මේ නොකළ යුතු දෙයක්. එහෙම නැතත් මේ ලේඛනේ අපිට හොඳට පේනවා. හරි, මම ඒක මුලින් ඉඳන් කියවන්නම්. මේකේ තියෙන්නේ උත්තරගුත තෙරහ ලෙනේ මන පදසනේ කොලිගමෙහි තුබේ කලතෙහි එකලෙනේ චිත්තනගරෙහි පසදේ තෙරහ දනේ. තෙරහ දනේ කියන එක යටපේදියේ තියෙන්නේ. ආපහු මං කියන්නම්. උත්තරගුත්ත තෙරහ ලෙනේ මනපදසනේ කොලිගමෙහි තුබේ කලතෙහි එකලෙනේ චිත්තනගරෙහි පසදේ තෙරහ දනේ. මෙතන පසදේ කියන්නේ ප්‍රාසාදය කියන එක. මේකෙත් හදපු ගොඩනැගිල්ලට ප්‍රාසාදය කියන වචන තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අර වැදූ ලෙන නමින් ව්‍යවහාර කරන වැරදි ව්‍යවහාරයක් ඇති දෙන හඳුන්වලා තියෙන්නේ මුල් කාලේ පසදේ කියලා ප්‍රාසාදේ. මේකෙන් කියන්නේ උත්තරගුත්ත තෙරුන්ගේ මනාප දස්සන කියන ලෙන. මනපදසනේ. අන්න ලෙනට නමක් දැම්ම මනාප දස්සන කියලා. ඒ වගේම අතන තව ලෙනකට නමක් දැම්ම ඉදසල කියලා. ඉන්ද්‍රසාල ලෙන. මේක මනාප දස්සන ලෙන. මේ විහාරස්ථානයේ ලෙන් වලට නම් දාලා තියෙනවා. ඒක මහා අමුතු දෙයක් නෙමෙයි. කොලිගමෙහි තුබේ කොලිගම ස්තූපය කලතෙහි එකලෙනේ කලතෙහි ලෙනක්ද චිත්ත නගරෙහි පසදේ චිත්ත නගරේ ප්‍රාසාදයේද තෙරහ දනේ තෙරුන් වහන්සේ විසින් සංඝයාට පූජා කරලා තියෙනවා. එතකොට යම් තෙරුන් වහන්සේ නමක් තමයි මේ ලෙන කරවලා තියෙන්නේ.
ඉතින් මේකේ මේ ඔය කොලිගම කියන ගමක් තියෙනවා. කලත කියලා තවත් ගමක් තියෙනවා. ඒතර කලත කියන්නේත් ගමක්, කොලිගම කියන්නේත් ගමක්. මෙන්න මේ කොලිගම කෝලිත ග්‍රාමයේ නමින් අර ඉතිහාස විකෘතිකයන් හඳුන්වනවා. නමුත් එහෙම එකක් නෙමෙයි. කොලිගම, කලත තවත් ගම්වල නම් තියෙන ඒවා ගොඩක් මේ කාලපරාසය තුල ශිලාලේඛන වලින් අපිට හමු වෙලා තියෙනවා. ඉතින් මේ තොරතුරු අපි සාකච්ඡා කරන්න ඕනේ තත්කාලීන ශිලාලේඛන භාෂාවත් එක්ක. එතකොට අපිට පැහැදිලි මේ ශිලාලේඛනයේහිත් ඊටාම ප්‍රධානයන් කීපයක් කරලා තියෙන බව. මනාප දස්සන නැමැති ලෙන උත්තර ගුත්ත තෙරුන්ගේ කොලිගම ස්තූපය, කලතෙහි ලෙනක්, චිත්ත නගරයේහි ප්‍රාසාදය. එතකොට චිත්ත නමින් නගරයකුත් තිබුණා කියලා මේකේ කියවිලා තියෙනවා. ඔය ටික තමයි මේ ශිලාලේඛනයෙන් අපිට හමුවන්නේ. මේකෙහි කොලිගම කියන වචනේ තිබුණා කියලා හරි, චිත්ත නගර කියන වචනේ තිබුණා කියලා හරි, මනපදසනේ කියන නම තිබුණා කියලා හරි මේකේ ඇති විශේෂයක් නැහැ. තත්කාලීනව ගම්වලට භාවිත කරපු නම් ඒවා ඕනතරම් අපිට හම්බ වෙනවා. මූල බ්‍රාහ්මී ශිලාලේඛන 1600ක් 1700ක් ඇතුළත. ඒ වගේම සංඝයා වහන්සේලාට පූජා කරා කියලාත් හම්බ වෙනවා. නමුත් මේක පූජා කරලා තියෙන්නේ තෙරුන් වහන්සේ. අපි දැන් මේ බඹරගල වැදුලෙන නමින් හඳුන්වන විහාර මන්දිරය ඉදිරියේ පඩිපෙළේ තමයි මම වාඩි වෙලා ඉන්නේ. ඉතින් විශේෂ හෙළිදරව්වක් කරන්න අවශ්‍යයි. එකක් තමයි මීවන පලානේ අරහතුන් නමින් හඳුන්වන පුද්ගලයා කියනවා බෝධිසත්වයන් වහන්සේගේ උප්පත්තියත් එක්ක මේ ස්ථානයේදී සිදු මේ බඹරගලදී සිදු වුණා කියලා මේගොල්ලෝ කියන්නේ. එතනදී උප්පත්තියත් එක්ක මහා මායා දේවියට ලිංග විපර්යාසයක් සිද්ධ වුණා කියලා. දින 7ක් ඇතුළත ලිංග විපර්යාසයක් සිද්ධ වෙලා පිරිමියෙක් බවට පත් වෙලා දෙව්ලොව ඉපදුනා කියලා. ඒ නිසා මාතෘ දේව පුත්‍රයා කියන නමින් හඳුන්වනවා කියලා තියෙනවා. මේ ගැන වීඩියෝවක් නිකුත් කරලා තිබෙනවා. එහි කොටසක් අපි මේ කරුණ පැහැදිලි කිරීම සඳහා ඔබ වෙත දැන් ඉදිරිපත් කරනවා. අපි දැන් මේ බඹරගල වැදුලෙන නමින් හඳුන්වන විහාර මන්දිරය ඉදිරියේ පඩිපෙළේ තමයි මම වාඩි වෙලා ඉන්නේ. ඉතින් විශේෂ හෙළිදරව්වක් කරන්න අවශ්‍යයි. එකක් තමයි මීවන පලානේ අරහතුන් නමින් හඳුන්වන පුද්ගලයා කියනවා බෝධිසත්වයන් වහන්සේගේ උප්පත්තියත් එක්ක මේ ස්ථානයේදී සිදු මේ බඹරගලදී සිදු වුණා කියලා මේගොල්ලෝ කියන්නේ. එතනදී උප්පත්තියත් එක්ක මහා මායා දේවියට ලිංග විපර්යාසයක් සිද්ධ වුණා කියලා. දින 7ක් ඇතුළත ලිංග විපර්යාසයක් සිද්ධ වෙලා පිරිමියෙක් බවට පත් වෙලා දෙව්ලොව ඉපදුනා කියලා. ඒ නිසා මාතෘ දේව පුත්‍රයා කියන නමින් හඳුන්වනවා කියලා තියෙනවා. මේ ගැන වීඩියෝවක් නිකුත් කරලා තිබෙනවා. එහි කොටසක් අපි මේ කරුණ පැහැදිලි කිරීම සඳහා ඔබ වෙත දැන් තුන්වහන්ස අපි අහලා තියෙනවා කියවලා තියෙනවා සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ මව් කුසින් බිහි වුණාට පස්සේ දින 7කින් මහා මායා දේවී කරුරිය කරා කියලා. ඒක සත්‍යතාවයක් තියනවද කියලා? ඒක කිසිසේත් නෑ. එහෙම කළා නම් මේ අපේ සිද්ධාර්ථ කුමාරයාට බෝසත්තුමාට කියන්නේ මව්මරා උපන් කුමරා. කියන්න වෙන්නේ මොකද්ද? මව්මරා උපන් කුමරා. දැන් මේ ගෝතමී දේවියට මහා මායාවක් සිද්ධ වුණා. මොකද්ද මේ මහා මායාව? සම්පූර්ණයෙන්ම ලෞතර බුද්ධත්වයට පත්වෙන දරුවෙක්ව බිහි කළ මවකට මින් මතු කිසිම දවසක ස්ත්‍රී ආත්මයක් ලැබෙන්නේ නැහැ. ඒ දින 7ක් ඇතුළත අංග සම්පූර්ණව පුරුෂයෙක් බවට පත් වෙනවා. සම්පූර්ණ පුරුෂයෙක් බවට ලිංග විපර්යාස සියලු දේ සිද්ධ වුණා. දැන් බෝසත් දරුවා ඉපදුනාට පස්සේ දවස් 7ක් යනකොට මහා මායා දේවිය මේ දේවීන් වහන්සේ පිරිමියෙක් වුණා. ඒක තමයි මහා මායාව. සම්පූර්ණයෙන්ම පිරිමියෙක් වුණා. දැන් රජුරවන්ට බෑ
පිරිමියෙක්ව දැන් පූර්ණ පිරිමියෙක් කොහොමද රජමාලිගාවේ තියාගන්නේ? අම්මා කියන්නත් බෑනේ. දැන් කිරි දෙන්නත් බෑ. අම්මා කියන්නත් බෑ. හැබැයි අත්තරින්නත් බෑ. මොකද කලේ දැන් මේ ඔය අද නම් දිඹුලාගලට මෙහා සුද්ධෝදන මාලිගාව තිබුණේ. මේ සුද්ධෝදන මාලිගාවේදී මේ ඊට පස්සේ බඹරගලදී වුණා සුද්ධෝදන මාලිගාවට පස්සුවේ එක්කගෙන ආවා. දැන් රජගෙදර තියාගන්න බෑ. ඊට පස්සේ කලේ මේ ඇඹිලි පිටියට මෙහා තියෙනවා සංකපාල, මේකේ කණ්ඩ මුදුනේ තියෙනවා සංක අස්ස. අද අර මොකද්ද කජු ගහ දෙන්නේ නැහැ, කජු කොස්වින්න ආරන්නේ නේද? කොස්වින්න ආරන්න කොස් වැටි ආරන්න. කොස් වැටි ආරන්නේ තියෙනවා විශාල ගලක්. මේ ගල ඇතුලේ තියෙනවා ලොකු මාලිගාවක්. අඩි 20ක් 30ක් විතර ඉනිමගක් තියලා බහින්න යන්න ඕන. දැන් මේ බලන්න ගිය මිනිස්සු ඉන්නවා හරියට. මේක ඇඹිලි පිටියේ පැත්තේ කට්ටියක් දන්නේ නැහැ. නමුත් ඔතන ලොකු ගලක් ඇතුලේ ලොකු කුහරයක් තියෙනවා. ඒ කුහරෙන් බැස්සට පස්සේ ලොකු මාලිගාවක් තියෙනවා. ඒ මාලිගාවේ ගෙනල්ලා හිර කළා. මේ හිර කළා කියන්නේ හිර කිරීමක් නෙමෙයි කලේ, සියලු පහසුකම් සහිතව එතන තිබ්බා. කාටවත් නොපෙනෙන්නේ. ඒ වගේම ඒ අවශ්‍ය කෑම බීම සේවකයෝ සියලු දෙනා එතන ඒවට උවටන් කරන්න හිටියා. හැබැයි ඒක ඇතුළට බහින්න බෑ, අඩි 20ක ඉනිමගක් නොතිය. ඒකේ නගින්නත් බෑ, අඩි 20ක ඉනිමග. අර බැස්සට පස්සේ ඉනිමග උඩට ගන්නවා. අදටත් ඒ කුහරයක් තියෙනවා, ඉනිමග තිබුණ තැනක් තියෙනවා. ඒකේ රත්තරන් ඇඳක් තිබිලා ඒක කපාගෙන ගිහිල්ලා තියෙනවා පස්සේ කාලෙක. ඒක එහෙම තැනක්. ඉතින් බුදු බෝසත්තුමා පස්සේ කාලෙක දැනගත්තා තමන්ව බිහි කළ මව මෙහෙම තැනක ඉන්නවා කියලා. මේ ඉනිමගකින් බැහැලා මේ ධර්මයේ දේශනා කරලා දැන් එකයි යන්න බෑ. මොකද දැන් මාතෘ දිව්‍ය රාජ්‍ය. හරිනේ ඉතින් දේවින් මාතෘ දේවින් වහන්සේ. ඒගොල්ලෝ දේව ගෝත්‍රේ. දේවයන් වහන්සේලා දේවින් වහන්සේලා. ඒකින්ද දේව. හැබැයි මාතෘ දේවයන් වහන්සේට ධර්මයේ දේශනා කළා ගැඹුලින් ඒ ඉනිමගෙන් බැහැලා ගියා. එතන අදත් සියලු දේ තියෙනවා. ඔක්කොම මේ හරි. දැන් මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරපු කාරණයට අනුව කරුණු පැහැදිලි කරනවා නම් කොයි වෙලාවකවත් බුදුරජාණන් වහන්සේගේ මාතෘතුමිය නැත්තම් මව් බිසවුන් වහන්සේ මහා මායා දේවිය ලිංග විපර්යාසයකට ලක්ුණේ නැහැ. එතුමිය ඇත්ත වශයෙන්ම බෝධිසත්වයන් වහන්සේ බිහි කරලා සත් දිනකින් අභාවයටපත් වුණා, නැත්තම් ස්වර්ගස්ත වුණා කියන වචනේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් දිව්‍ය ලෝකෙට ගමන් කළා කියලා කියන්න පුළුවන්. ඒක තමයි අපි දැනට පවත්වාගෙන යන සම්ප්‍රදායික බුද්ධ චරිතයේ තියෙන සිදුවීම. මේක විපර්යාසයට ලක් කරලා ලිංග පරිවර්තනයක් සිද්ධ වෙලා පුරුෂයෙක් වුණා කියන එක හිතලුවක් මිසක් වෙන දෙයක් නෙමෙයි. ඒක මම පැහැදිලි කරන්න ඕනේ මේ වෙලාවේ. ඒ වගේම මේ පිළිබඳව කියන තවත් අය බලංගොඩ ශ්‍රී ආනන්ද මෛත්‍රේය මහානායක ස්වාමින් වහන්සේ විසින් සම්පාදිත බුද්ධ චරිතය භාවිත කරලා මෙන්න මෙහෙම කාරණාවක් කියනවා. මේට ඊතා සමීපයෙහි ගිනකොනට ගලා යන කුඩා දියපාරෙක් වේ. ඒ තෙර නදිය යයි කියනු ලැබේ. මෙය බෝධිසත්ව ප්‍රසූතිය කළ මහා මායා බිසවගේ පරිහරණයට දෙවියන් මැවූ පොකුණෙකි. පසුව එය කුඩා ගඟෙක් වීය කියලා තියෙනවා. දැන් මෙන්න මේ බුද්ධ චරිතයේ තියෙන අනිකුත් සිදුවීම් අතරත තියෙන මේ සිදුවීම පමණක් අරගෙන ඒගොල්ලෝ කියනවා මෙතන මම ඔයගොල්ලන්ට කලින් පෙන්නවා මේ වතුර බාල්දි 3-4ක් තියෙන ඒකත් කොන්ක්‍රීට් වලින් වට කරපු පොකුණක් කියලා එකක්. ඇත්තටම වට කුමි කියලා මේ ශිලාලේඛන භාෂාවලින් හඳුන්වන්නේ ගල් කෙමියක්. ඒකේ වතුර නිතරම පිරීලා තියෙන කොහොමත් ඔය වගේ වතුර ලේසියෙන් හිදෙන්නේ නැහැ. ඉතින් වහින කාලේට ඔය ගල් අස්සෙන් රූරායන වතුරත් ඕකට එකතු වෙලා උතුරලත් යනවා. ඕක පොකුණක් නෙමෙයි. අර අරිය විමුක්තිද කවුද කියලා අර සිවුරු පොරවගත්ත මේ පොඩි උන්නාන්ස කෙනෙක් මේ ඕක ගැන මහ විකාරයක් කියවනවා කියලා මම එක සැරයක් කිව්වේ. ඒ වීඩියෝ ඕන තරම් තියෙනවා. ඔයගොල්ලෝ බලන්න මේකට මොන තරම් පදයක් හදනවද කියලා.
ඉතින් එහෙම එකක් නෙමෙයි මේ පොකුණ. දැන් අන්නේ පොකුණ ගැන තමයි ඔය කියන්නේ තෙල් නදිය බවට පත් වුණාය. ඒක තෙල් දෙනියේ තියෙන මේ ගංගාව කියලා. තෙල් දෙනියේ දැන් ඔය ජලාශය බවට පත් කරලා තියෙන ගංගාව කියලා ඔය කියන්නේ. ඉතින් ඒක අපිට කිසිසේත් පිළිගන්න පුළුවන් කමක් නැහැ. ඒ බුද්ධ චරිතයේම මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ඒ අය කියන කාරණයට පෙර මම මුලින් උද්ෘතයක් වශයෙන් දක්වපු කාරණයට පෙර යතෝක්ත උයන මහා බෝධිසත්ව සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ ජාත භූමියයි. මේ කපිල වස්තු කිඹුල්වත් පුරයටත් දෙව්දහ පුරයටත් අතර පිහිටියේය. අන්න ඒ දෙක අතර තමයි පිහිටින්නේ. දැන් ඒගොල්ලෝ මේ කපිල වස්තුවයි දෙව්දහයි කියන දෙක සහ ඒ වගේ දුර ගැනත් මැනලා එහෙම කියන්න ඕනේ. ඒවටත් ඇත්තටම බේගල් අද බාපු වීඩියෝ තියෙනවා. නැතුව නෙමෙයි. ඒවා කිසි දෙසකින් පිළිගන්න පුළුවන් මට්ටමක නැහැ. පසු කාලයක ධර්මාශෝක රජතුමා මේ බලන්නට આવුත් ලුම්බිනි ගම අයබද්දෙන් නිදහස් කොට එහි ගල් කණුවක් කරවා තමාගේ පැමිණීම් ආදී එහි සටහන් කොටවා තැබීය. මේ ශිලාලිපිය තවම දක්නා ලැබේ. දැන් ලුම්බිනි දායට රුමින්දායයි කියත්. ලුම්බිනි වනය ගැන ස්වාර්ජ්වාන්ගේ ගමන් වාර්තාවෙහි මෙසේ සඳහන් වේ. හරි ඒ ටික මං කියන්නම්. ඊට කලින් කාරණාවක් මං කියන්න ඕන. දැන් අර ලුම්බිනි ශිලාලේඛනේ මම ඒක කිව්වනේ දේවාන පියේන පියදසින ලාජින වීසති වසාබිසිතේන අතනාගාච මහීතේ හිදබුදේ ජාතේ සක්්‍ය මුනීති ශිලා විගඩ බීචා කාලාපිත ශිලා තබේ උසපාපිතේ හිද භගවන් ජාතේති ලුමිනිගාමී උබලිකේ කටේ අටභාගියේච කියලා. ඒක ගැන පර්යේෂණයක් සිද්ධ කරලා තියෙනවා මේ මෑත භාගයේ රොබින් කනින්හැම් නැමැති කනිෂ්ඨ කනින්හැම් කෙනෙක්. සර් ඇලෙක්සැන්ඩර් කනින්හැම් නෙමෙයි. ඒ කනින්හැම්ගේ වාර්තාවේ එලි දක්වලා තියෙන කරුණු ටිකකුත් මේ වෙලාවේ මම ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. හරි. මම ඒ රොබින් කනින්හැම් විසින් කරන ලද කැණීමේ ප්‍රතිඵලයක් ඉදිරිපත් කරන්න හදන්නේ ලුම්බිනියෙහි ඒක දැන් තියෙන්නේ ලුම්බිනියේ තියෙන්නේ දැන් ඉන්දියාවේ නෙමෙයි නේපාලයට අයිතිව එහි තියෙන බෝධින් සල්ගහ අභියස තමයි මේ කැණීම සිද්ධ කළේ. එතන ඉතාම පූජනීය ස්මාරක ගොඩ නගලා තියෙනවා. අපිට ගියාම දැක ගන්න පුළුවන් දිනපතා දහස් ගණනකගේ වන්දනාවට පාත්‍ර වෙන. Earliest shrine uncovered at Buddha's birthplace. ඒක තමයි වාර්තාව. 2013 නොවැම්බර් 26 මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. The remains lay buried beneath the present day Maya Devi temple. ඒකට Maya Devi temple කියලාමයි නම් කරලා තියෙන්නේ. පින්තූරෙකුත් එක තියෙනවා. Archaeologists digging at Buddha's birthplace have uncovered remains of the earliest ever Buddhist shrine. අන්න මෙතෙක් හොයාගත් දින නිර්ණය කරන ලද කාල නිර්ණය ක්‍රමයෙන් රේඩියෝ කාබන් කාල නිර්ණයෙන් දින නිර්ණය කරන ලද පරිණම බෞද්ධ ආරාමය මෙතනින් හොයාගත්තා කියලයි මේ වාර්තාව තුළ තිබෙන්නේ. They unearthed 6th century BC timber structure buried within the Maya Devi temple at Lumbini in Nepal. එතකොට නේපාලයේ ලුම්බිනියේ පිහිටි Maya Devi විහාරස්ථානයේ තමයි ක්‍රිස්තුවර්ෂ 6 වෙනි සියවසට අයත් මේ ශාක කොටසක් කැණීමෙන් සොයාගන්නේ. ඒක ශාක කොටස කාල නිර්ණය කරනවා. ඒකේ ප්‍රතිඵල මම කියන්නම්. The shrine appears to have housed a tree. This linked to the Buddha natively story. His mother gave birth to him while holding on a tree branch. ඇත්තටම මේ කැනන් බෝල් කියන අර කාලතුවක් උණ්ඩ සාකේ නෙමෙයි. ඒක තමයි දැන් ඔය ලංකාවේ මේ සල් කියන්නේ. මම ඒකත් පෙන්නන්නම්. ඒක නෙමෙයි. ඉන්දියාවේ තියෙන සල් වර්ගය වෙනස්. ඒ සල් වර්ගයේ ගහක් අල්ලගෙන එතන తాවකාලිකව හදලා වට කරපු තැනක මායා බිසව තමන්ගේ සිද්ධාර්ථ කුමාරයාට උප්පත්තිය ලබා දුන්නා කියලා සඳහන් වෙන කතාන්දරය මේකෙන් හෙළි වෙනවා කියලා තමයි මේ වාර්තාවෙන් කියන්නේ. Then its discovery may settle the dispute over the birth date of the Buddha. The team report in the journal Antiquity කියන එකේ මේක පළ කරලා තියෙනවා. ඒක තව පොඩි කාරණයක් මම කියලා නවත්තන්නම්. රේඩියෝ කාබන් ඩේටින් කාල නිර්ණය ක්‍රමයට කාබන් 14 කාල නිර්ණයට ලක් කළා. ඒකෙදි ලැබෙන estimates for his birth stretch as far back as 623 BC, but many scholars believed 390-340 BC a more realistic time frame. ඒක තමයි මෙච්චර කල් පාවිච්චි කරපේක
390 304 BC කියන එක. නමුත් මේකෙදි අපිට හරියටම පැහැදිලි වෙලා තියෙනවා ක්‍රිස්තු පූර්ව 7 වෙනි සියවසට අදාළ වෙන BC 623ට අයිති ගසේ කොටසක් ගසක කොටසක් පොත්තත් එක්ක තිබුණා. දැන් මේකේ වැදගත් දේ තමයි ඒ ගහත් එක්ක හම්බෙච්ච ශාක කොටසටනේ මේ කාල නිර්ණය කළේ. ඒක අවුරුදු 100ක් 120ක් විතර පරණ නම් ඒ පරණතාවයටම කාල නිර්ණය ලැබෙනවා. ඒ ගහ ගොඩක් පරණ නිසා තමයි ඒ කාල නිර්ණය ලැබෙන්නේ ගහ හැදිච්ච කාලේ ඉඳන්. ඒ වුණාට එතනින් අවුරුදු 100ක් විතර මෙහාට තමයි බුදුහාමුදුරන්ගේ බුද්ධත්වයේ සිද්ධ වන්නේ. එතකොට ඒක පිළිබඳ කිසිම ගැටලුවක් ඇතිවන්නේ නැහැ මේ කාල නිර්ණය වාර්තාවෙන්. මොකද කාල නිර්ණය කළේ බුදුහාමුදුරන්ගේ බුද්ධත්වය නෙමෙයි මට වැරදුනා උප්පත්තිය සිදුවීම නෙවෙයිනේ. ඒ සිදුවෙච්ච තැන තිබිච්ච ගහේ පොත්තක් සහ ශාක කොටසක්. ඒ ශාක කොටසෙන් කාල නිර්ණය කරන්නේ ගහේ අයිතියනේ. ගහේ කාලයනේ. ඒ ගහේ කාලය අවුරුදු 500 මේ 100කින් 50කින් එහෙම වීම ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේක කාල නිර්ණය ක්‍රමයෙන්ුත් ඓතිහාසික වශයෙන්ුත් වාර්තාවලෙනුත් හැමතැනින්ම සනාථ වෙච්ච සිද්ධියක්. ඒ නිසා කිසි ලෙසකින් බඹරගල කියන ස්ථානයේ අපේ සිද්ධාර්ථ කුමාරයාගේ උප්පත්තිය සිදු වුණා කියන්නේ කිසිදු සාධකයක් නැහැ කියලා මේ වෙලාවේ මම සඳහන් කරන්න කැමතියි. තව කරුණක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙතනින් ධම්ම. දැන් මේ මහා මායා දේවිය දරු ප්‍රසූතිය සඳහා කපිලවස්තුවේ ඉඳන් දෙව්දහනුවරටනේ ගමන් කරන්නේ. දැන් මේ ගමන් කරපු මාර්ගය පිළිබඳව බුද්ධ වංශයේහි සඳහන් වෙලා තියෙනවා මෙන්න මේ විදිහට. රජතුමා යහපතයි පිළිගෙන කපිලවස්තුවේ සිට දෙව්දහනුවර දක්වා මාර්ගය සමතලා කරවා කෙසෙල් ගස් පුන්කලස් කොඩි හා පතාක ආදියෙන් සරසවා දේවයේ රන් සෙවිකාවක හිඳුවා ඇමතිවරුන් දහසක් ලවා ඔසවාගෙන මහත් පිරිවරෙන් පිටත් කර යැවීය. මේ නගර දෙක අතර නගර දෙකේම වැසියන්ට අයිති වූ ලුම්බිනී වනයේ නම් මංගල සෛල උයනක් ඇත. එකලම සල් ගස මුල පටන් අග දක්වාම මලින් පිරී තිබුණි. අතු අතරද මල් අතරද පස් පැහැති බඹර සමූහය සහ නානාවිද පක්ෂි සමූහය මිහිරෙන සොරේ නාද කරමින් හැසිරෙති. දැන් ඔන්න ඔය විදිහේ ලස්සනට අලංකාර කරපු මාර්ගයක තමයි ගමන් කරන්නේ. දැන් මේ බඹරගලට ආවොත් එහෙම දැන් මේ වැදුලෙන කියන තැන තාම මොහොර බැවුමක් මේකේ තියෙන්නේ. මීටර් 100කට වඩා නැගගෙන එන්න ඕනේ. ඉතින් මේ දරු ප්‍රසූතියකට සූදානම් වෙන කෙනෙක් මේ වැදුලෙන කියන තැනට දෝලාගවකින්වත් මෙතන ගේන්න නම් පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ විදිහේ මේ කතන්දර ගොතන අයට මම මේ කියන්නේ මේ කතන්දර ගොතන එකේ කලාවක් තියෙනවා. දැන් ඒ කතන්දර ගොතන කලාවටවත් මේක අයිති වෙන්නේ නැහැ. බොහොම මේ විචාරාත්මක නැහැ මේවා. ඒ නිසා මේ බොරු කතන්දර ගෙතුවට මේ වගේ කිසිම අගමුල පූර්වාපර සංදි ගැලපීමක් ඇත්තේම නැහැ. පරිසර පද්ධතිය පිළිබඳ සොයා බැලීමකුත් නැහැ. දැන් මෙතන මම තවත් එකක් කියවනේ අර ඉන්ද්‍රසාල ගුහාවත් මේකෙමනේ තියෙන්නේ මේගොල්ලෝ කියන විදිහට. ඒ නිසා මේ විදිහේ අසත්‍ය ප්‍රචාර ගෙනියන්න එපා කියලා මම ඒ අයට කියන්න කැමතියි. අනික් කාරණේ තමයි බෝසතාණන් වහන්සේ කෙනෙක් උපදුන කුසක තවත් කෙනෙක් උපදින්නේ නැහැ කියන එක එදා මෙදා තුර අපේ සාහිත්‍යයේ පිළිගන්න කාරණාවක්. අන්න ඒක බුදුරජාණන් වහන්සේගේ උප්පත්ති කතාව ජීවිත කතාව තියෙන බුද්ධ චරිතයේ තියෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි දින 7කදී එතුමියගේ අභාවය සිද්ධ වන්නේ. ඒ නිසා මව මරා උපන් කුමරා නෙමෙයි. ඒක සංසාරේ පතාගෙන ආවේ පෙරුම් පුරාගෙන ආවේ මව වෙන්න. ඒ දුෂ්කරතාවයන් දැනගෙන තමයි මේ විදිහට පෙරුම් පුරාගෙන ආවේ. ඒ තරම් උත්තරීතර මව් කෙනෙක්. ඒ නිසා ඒ උත්තරීතර මව් මිය පරලෝ ගිහින් උපදින්න තුසිත දිව්‍ය ලෝකයෙහි. ඒ නිසා ලිංග විපර්යාසයක් වුණා කියන එකත් මව මරා උපන් කුමරා විදිහට සිද්ධාර්ථ කුමාරයා හඳුන්වන එකත් විශේෂයෙන් මීවන පලානේ රහත් නමින් පෙනී සිටින පුජ්‍යලයා අතිශයින්ම බුද්ධ චරිතය විනාශ කරමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය විකෘති කරමින් ගෙන යන මේ අමූලික කාරණා පැහැදිලි කරමින් මේ රටේ ජනතාව මුලා කිරීමේ කටයුතු වලම තවත් එකක් කියලා ඔයගොල්ලන්ට මම පැහැදිලි කරලා දෙන්න කැමතියි. ඒවට අපි හසුවන්නට අවශ්‍ය වන්නේ නැහැ. හරි. මම දැන් ඉන්නේ අර බඹරගල අර මහා ප්‍රචලිත සල්ගහ ළඟ.
ප්‍රචලිත කියන්නේ අපි ප්‍රචලිත කරලා නෙවෙයි. මේ හෙළබොදු නැත්තම් පණු ජම්බුවන් විසින් ප්‍රචලිත කරපු සල් ගහක් තියෙනවා. මේකේ මේ විශාල මුලක් තියෙනවා. ඒක තමයි වැඩි වශයෙන් පෙන්වන්නේ. ඒකෙන් මහ විශාල පරණ ගහක් කියලා පෙන්වන්න. මේ මුල ඇත්තටම උඩින් ගිහින් තියෙන මේක යට ගල් තලාවක් තියෙනවා. ගල් තලාව නිසා එක මුලක් උඩින් ගිහින් සාමාන්‍යයෙන් එහෙම හැදෙනවා. මේ සල් වර්ගයට කියන්නේ කැනන් බෝල් කියලා. තුවක්කු උණ්ඩ ගහ කියලා කියන්නේ. මේ සල් වර්ගය ලංකාවට ගේන්නේ ක්‍රිස්තු වර්ෂ 1881 බ්‍රිතාන්‍යයන් විසින් තමයි ලංකාවට ගේන්නේ. ගෙනල්ලා පළවෙනියෙන් හිටවපු සල් ගහ අපිට බෝඩ් එකකුත් එක දැක ගන්න තියෙනවා මේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ. අන්න ගිහින් බලන්න මේ ගහ පළමු වතාවට ලංකාවට ගෙනාපු පළවෙනි සාකය. එතකොට මේක මේ අවුරුදු 2000ක් විතර පරණ සල් ගහක් කියනවා. මේක අවුරුදු 60ක් විතර පරණ. එහෙම මං කියන්නේ ඇයි? මගේ පන්සලේ සල් ගහක් තියෙනවා මේ වගේ 3ක් විතර විශාල. මං ඒකේ පින්තූරයකුත් මේත් එක්ක ඔයගොල්ලන්ට පෙන්වන්න සලස්සන්නම්. ඒක එහෙනම් අවුරුදු 2000ක් නෙමෙයි 4000ක් කියලා කියන්න එපා. ඉතින් මේ සල් බොහොම වේගෙන් හැදෙනවා. මේක ශක්ති සම්පන්න සාකයක් නෙමෙයි. ගහ ශක්ති සම්පන්නයි තනි කෙලින් හැදෙන්නේ. පල්ලෙහැ අතු නැහැ. එතකොට දැන් අර මහා මායා දේවියට අල්ලගන්න සල්ලත්තක් තියෙන්න එපා. මේකේ පල්ලෙහැ අතු නැහැ. තියෙන්නේ ඔය මල් වශයෙන් කඳ පුපුරලා එන මල් කිනිති. ඒව තමයි තියෙන්නේ. ඒව අල්ලගෙන නෙමෙයිනේ දරු ප්‍රසූතිය වෙලා තියෙන්නේ. එතකොට ලුම්බිනියේ ඒ ප්‍රදේශේ වටේම අර නියම සල් වර්ගයේ ගහ ඉන්දියාවේ තියෙන එක තියෙනවා. ඒක තේක ගහක් වගේ හොඳ කෙලින් යන ගහක්. ඒ වගේම ලස්සන කහපාට මල් පිපෙනවා කාලයකට. ඒකේ අතු පාතින් ධම්ම තියෙනවා. ඒ අතු අල්ල ගන්න පුළුවන්. ඒක දැව වශයෙන් උත් වටිනවා. මේ සල් ගහේ කිසිම දැව වටිනාකමක් ඇත්තේ නැහැ. මේක ඇත්තටම පුළුන් වගේ ඉක්මනින්ම විනාශ වෙන දැවයක්. ඒ වගේම අවුරුදු 100ක් විතර පරණ වෙනකොට මේකේ මැදින් කුණයක් ඇවිල්ලා ගහ විනාශ වෙලා අලුත් එකක් හැදෙනවා. ඉතින් අපේ පන්සලේ එහෙම ගස් දෙකක් තිබිලා එකක් විනාශ වෙලා ගියා අවුරුදු 100ක් විතර. අනිත් ගහ තියෙනවා දැන්. ඒකෙත් මැද කුණයක් තියෙනවා. මේ ගහ ඒ නිසා මම කියනවා මේක අවුරුදු 60ක්වත් පරණ නෑ කියලා. මේ ගස් වලට තියෙන ආයු කාලය එහෙමයි. එකක් ඉවර වෙනකොට හැබැයි ඒ අසලම තව එකක් හැදෙනවා. දැන් මෙතනත් තව එකක් තියෙනවා. කොහොමත් මේකේ සල් නැවත හැදෙන්න ඉඩ කඩ තියෙනවා. තව වැදගත් කාරණයක් කියන්න ඕනේ. මේකේ ලොකු කාලතුවක් උණ්ඩ වගේ ලොකු ගෙඩි හැදෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාන කොටත් වැඩ හිටියේ සල්ගස් දෙකක් අතර. ඒ වගේ තැනක හිටියොත් අර ගෙඩියක් වැටුනොත් ඒකෙන්ම අපවත් වෙන ඕන කෙනෙක්. අනිත් පැත්තෙන් මේ දරු ප්‍රසූතියක් වගේ වෙන වෙලාවේ මේක යට ඉන්න බයයි. මොකද මේකේ ගෙඩි තියෙනවා. දැන් මේ ගහේ සමහර තැන්වල මං ගෙඩි දැක්කේ නෑ. ඒත් තියෙන උඩ තියෙනවා ගෙඩි අර තියෙන්නේ. එතකොට ඔය ගෙඩි වැටුනොත් එහෙම ඔය මොකක්වත් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ බිම වාඩි වෙලා ඉන්න හරි බිම සෙවණකට ඉන්න හරි හොඳ ගහක් නෙමෙයි මේ සල් වර්ගය. අනික මේ සල් වර්ගයට ලංකාවේ ඉතිහාසයකුත් නැහැ. බ්‍රිතාන්‍ය යුගයෙන් එහාට යන්න. ඒ නිසා මම පැහැදිලිව කියනවා මේ සල් ගසත් එක්ක බුද්ධෝත්පත්තිය සම්බන්ධ කිසිදු කාරණයක් සනාථ වන්නේත් නැහැ. කිසිදු ඓතිහාසික වටිනාකමකුත් නැහැයි කියලා. මේ පිළිබඳව ඊළඟට තවත් මේ බඳු වැඩසටහනකින් අපි හමු වෙමු. සෑම දිනාටම තෙරුවන් සරණයි.